ඉතින් කොහොමද කට්ටිය? ඊයේ ටීසර් එක පොඩ්ඩක් අපි කතා කර කර තමයි හිටියේ. ඔයාලට මතක ඇති කලින් අපේ යොන්වල් පළාත ගැන විස්තර කිව්වා. එහෙ ආයුධම් කරලා තියෙන්නේ ලංකාවෙන් ප්‍රතිචාර බලාපොරොත්තුෙන් ඉන්නවා කියලා. ඉතින් අපි ප්‍රදේශ 3කට දැම්මා ඊමේල්. 3න් 2කට තව එකක ඇවිල්ලා තියෙනවා ඊමේල් එක. ඉතින් ඇවිල්ලා තියෙන ඊමේල් එක ගැන අපි සන්තෝෂෙන් කතා කරන්න තමයි අපි හැමදාම කැමති YouTube එකේ අයියයි මායි ගිහිලු බලලා ඔයාලත් එක්ක බොහොම සන්තෝෂෙන් අපි අත්දැකීම් බෙදා ගන්න තමයි හැමදාම සූදානම් වෙන්නේ. ඒ වුණාට අද නම් එච්චර හොඳ දෙයක් ගයිය තියෙන්නේ අපිට ඊමේල් එක අයියා බැලුවනේ. ඔයයි මම අපි දෙන්න බැලුවා රබින්දලා කියන්න බැල්ලු දුක වෙලා මේ පොම්මා අපි යොන්වල් නම් පොතක් හොඳ පැත්තට සුභාරංචියක් වගේ නම් පොණ අසුභාරංචිය පොමාපුරකේ ඊමේල් රිප්ලයි ඇවිල්ලා තියෙනවා ලබින්දර ආපුවේ කොරියන් භාෂාවෙන් මේක දානවා දැන් අපේ ඒවා දානවා මෙහෙමයි පොමාගුන් කොරියා පොමා ඒරියා ලංකාවේ වෙස්ටර්න් ප්‍රොවින්ස් වෙස්ටර්න් ප්‍රොවින්ස් කියන්නේ කොළඹ කළුතර ගම්පහ එච්චරයිනේ කොළඹ කළුතර ගම්පහ එච්චරයි ඒ වෙස්ටර්න් ප්‍රොවින්ස් එක MOU ඇගරි ගෙව්වා 이 시즌 워커 기아올때 오고스님 맛에 발라옵니다. 디다스 위시아트레 오고스님 발라옵니다. 보르 네메이. 자, 코리아의 봉화 디스트릭트, 봉화군이 아니 대구밭에 뒤있니? 봉화군 디스트릭트, 랑카의 웨스턴 프로빈스가 아니 갈로토로 콜롬보 감파. 이 디스트릭트 때가 에 프로빈스 때가 MOU 맞습니다. E8 에그먼트 비자, E8 90카론 비자, 에그먼트 가할라. 이트바세 기아로때 오고스니 발라오니다 에그먼트가 개원이 매 아우르때 발라오니 마세 인들라 하요니 마세 아트라디 웨스턴 랑카의 웨스턴 프로빈스 원래 있는 같디야 겐난 간네 해두와 기대 있다니네 아니와는 시약도다 웨디 겐나간네 해두와 나뭇 캔슬로 나기 아니 봉화군난 캔슬 코리아 봉화난 캔슬 거리네 되니 랑카의 모나리 시츄에이션 아울라꾸엘라 그러니까 목각도 해도 닿네 하리트 기윈네 해 랑카의 모나리 아울라꾸엘라 야완인 내해기엘라 캔슬 거리 그러니까 랑카의 캔슬 거리 가우드 캔슬 거리기가 앞이 닿네 랑카의 시츄에이션 앞이 닿니고 하마드 헤무엘라 디엔니 자 이트바스 아이 달라 디노와 디다스 위시하에 라바나로 때 아이 랑카가 뛰어 겐나 간나와도 네뜨게라 슈어르넬 에이기안니 코리아의 봉화월라 쿠시카르마 같대 구락 있노아니 에알라 어플라이 그라티바스 랑카이 같대 아윈네니 에랑 뽀딱 트러스트 아두에노니 위사스 아두에노니 에랑 아이 랑카이 같대 겐나무기알라 기에나 같대 인노다니네 에니사 슈어르네 라마나로 때 엔나 불루안데 베데라 다니네 그나 리플라이 에빌라 디니 봉화 원래 있는 90카르마 같대 여기 아하라 발란노 아이 에그 어플라이 그라노와데 네뜨기라 발란노닐로 나문 마티티니 구락 아두에노 그바라 캔슬로나 있어 스리랑카 랑카 월링 90카르마 비자 월링 랑카이 같대 겐나 갔는 베헤겔라 히테나와 와기 그러니까 그바라 캔슬하면 앞에도 구락 발라빠 한 놈하면 로크 바스냐고요 봉화랑 코리아의 고락 라스네 웨리카 에이리에 대부분 레스베디냐 랑카에 따라 했잖아 라스네 네 에우나도 구락 라스네 에니사 발라위니마세 하위니마세 아따라디 웨데그라노와 와가그라노와 ඒක ලංකාවේ එල්වල තියෙන වර්ගය තියෙනවා ලංකාවේ නම් ඒක නැතිස කියන්න නම් බෑ එල්වල ඒක තියෙනවා ඒක සාමාන්‍යයෙන් පළවෙනි මාසේ හයවෙනි මාසේ ආතරදී වැඩ කරන්නේ මාස 6ක් හෝ මාස 3ක් 4ක් වැඩ කරන්න පුළුවන් ඒ වැඩ කරන්න පුළුවන් ඒ එතකොට ලංකාවේ කතිය කැඳ ගන්න හේතුව
කැන්සර් වුණා නිසා කෙන්න ගන්න බැරි වුණා. ගන්න බැරි. වැඩ කරන කාලෙට බෑ. 7 වෙනි මාසෙන් ඉඳලා පුම් හනම් වැඩක් නැහැ. වැඩක් නැහැ. කත්තේ එන්න ඕනේ. සීසන් මොකක්ද? සීසන් මොකක්ද? පළවෙනි මාසේ, 6 වෙනි මාසේ ආතර විතරේ ඕනේ. ඒ ඊපස්සේ කීයත් පස්සේ ඒගොල්ලෝ හොඳට වේද කරාම ආයෙත් කෙන්න ගන්න. පොම්වා ලංකාවේ හොඳට වේද කරනවා කවුරුත් පුල්ප වෙන්නේ නැහැ. කිව්වහම පොම්වා විතරක් නෙමෙයි. ළඟ ඒරියා අල්ලපු ඒරියා ඔක්කොම ලංකාවට කෙන්න ගන්න හදනවා. වෙස්ටර්න් ප්‍රොවින්ස් මොනවද? සවුදර්න් ප්‍රොවින්ස්, සමරකමුව ඌව කෙන්න ගන්න බලුවා. වැඩි කියන්නේ එකපාරක් කියලා හොඳට වැඩ කරාම අපි සජන්නිම්ලගේ යාළු සෙට් එක ඉන්නවා නිය මචං සජන්නිම් මේ අපිට ලංකාවේ කොල්ලෙක් කව මරුවය ඔයත් ගන්න නැහැ කියලා ඔන්න කතාව යනවා. ඔබ තමයි අපේ තැන හැදෙන්නේ. ඉතින් ආපු ගමන් දැන් අපිට මේක බකල් කරාම වැඩේ නම් දිගට දුර දිග යන්නේ නැති වෙයි. ඒ දවස්වල මම හිතන්නේ ලංකාවේ මැදිවරණ ඡන්ද කඩු තිබ්බා වගේ මතකයි ඒ දවස්වල. මොකද දන්න හේතුව කවුරු කැන්සල් කරාද කියලා දන්නෙත් නැහැ. අපි මෙති හොයන්නත් බෑ. ඒ දුරට යන්න තරම් අපි කැමතිත් නැහැ. ඉතින් වල්බන් මොකක්ද දුන්නේ කියලා නේද? මේ YouTube වල අපේ ගැටිය කොකොනත් අයි විසිකරයි දන්නේ. මම කියවලුත් ඒක මොකක්ද වීඩියෝ බැලුවා කොකොනත් කුරක් විසිකරනවා. එහෙම කරන්න නම් එපා. එහෙම කරන්න එපා. අයි ලබන chance එක බලාගෙන ඉඳලා බලමු. ඔව් බලමු. ඊළඟ උත්සාහ කරමු මොකද කරන්න පුළුවන් කියලා බලලා. තව බේර එකක් තව තියෙනවා. තව reply ඇවිල්ලා නැහැ. ඔව් තව එකක්. ඔතලා නම් දෝ පෝසම්. ඔව් පෝසම් පත්තේ ඒක තාම reply ඇවිල්ලා නැහැ. ඒක බලන්න. reply එනවනම් අයි අපි YouTube දාමු. YouTube දාමු. ඉතින් තව මොකද අයි ඊමේල් එක කියලා තිබ්බනේ දැන් ඒව ගැන මම සලකා බලමින් ඉන්නවා රිවිව් කරමින් ඉන්නවා මොකද වෙන්නේ කියලා එහෙම කතාවක් තිබ්බයි ශ්‍රී ලංකාව ගැන. ඉතින් මම කියන්නේ ඉතින් හොඳ පැත්තට වගේ පිළිතුරක් එහෙම තිබ්බයි ඉතින් තිබ්බට ඉතින් සුභාරංචියක් වෙලා hina කතා කරා මෙච්චර හොඳයි. නමුත් ආසුභාරංචියක් නම ඔය වගේ අපිත් දුකයි. පිටුකයි. මොකද ඉතින් ලංකාවෙන් ආවේ නැහැ කියලා මෙයාලට පාඩුවක් නේ. මෙයාලා වෙන රටක ඉක්මනට ගන්නවා. ඉතින් ඒක උරිත අපිට තමයි පාඩුව නේද? අන්න ඒකයි. එහෙනම් බලමයි වහරි සුභාරංචියක් වුණාම අසුභාරංචියක් වුණත් අලුත් ආරංචියක් වුණාම තත්කාල අපි YouTube දාලා විස්තර කියලා දෙන්න. කියන්න. රයිට් එහෙමනම් අදට ඇති නේද? අදට අපි නවත්තනවා. තව වීඩියෝ එකක් හම්බ වෙනකම් ගොඩක් ස්තුතියි හැමෝටම ආයෙම පාරක් රැඳිලා ඉන්න. මොකද බලාපොරොත්තු තියාගන්න කියන්නත් බෑ නැති කරගන්න කියන්නත් බෑ. අපි නම් කියන්නේ හැමදාම ඇත්ත තත්ත්වය. අරගෙන ඉදිරි කටයුතු ගැන අපි බලමු නේද? එහෙනම් ඔය ස්තුතියි නැවත හමු. හරි. ඕකේ.